ආයුබෝවන් සුබ දවසක්. අද අපිට කතා ගොඩක් තියෙනවා කතා කරන්න. නමුත් කාල වේලාවත් එක්ක අපි පුළුවන් විදියට ඒවා ගලප ගන්න සූදානම්. ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවෝ බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ඥානසාර හාමුදුරුවෝ මේ පහුගිය දවසක හම්බුණා. හම්බෙලා ඇවිල්ලා කරපු ප්‍රථම රාජකාරිය පළමු දේ තමයි මේ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්තුවා. මාධ්‍ය සාකච්ඡාව පැවැත්වුවේ ඇයි මොනවද ඒක ඇතුලේ තියෙන කතාන්දරය කියන එක ඔබ දැක්කා රූපවාහිනී නාලිකාවලින්. නමුත් ඒකට එහා ගියපු දෙයක් අපිට කියන්න තියෙනවා. ඒක අපි දැකපු අපි අහපු දේවල් නිසා ඒවත් එක්ක සහ ගෝලීය දේශපාලනය අපි පහුගිය දවසේ වැඩසටහනේ ඉඳලා ආරම්භ කරා මේ ගෝලීය දේශපාලනය ගැනත් යම් පමණකට ඔබත් එක්ක කතා කරන්න ඕනේ කියලා. ඉතින් ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ හැසිරීම සම්බන්ධව තමයි පහුගිය දවසේ කතා කරේ. අදත් ඒ වගේ සුවිශේෂී කතාවක් තියෙනවා. ඒ කතාවත් රාජ්‍ය මාධ්‍ය ආයතන සම්බන්ධව තියෙනවා. කතා කරන්න කතා කිහිපයක්. ඉතින් මේ හැමදේම අපි කතා කරන්නේ රට වෙනුවෙන්, ඔබ වෙනුවෙන්, ඔබට කතා කරන්න, ඔබට කියන්න බැරි දේ අපි මාධ්‍ය වෘත්තිකීන් විදියට සමාජගත කරලා පාලකීන්ට ඇහෙන්න කෑ ගහලා කියනවා. කොමාරි සිරිමලි අද අපේ පළමු සාකච්ඡාව ඥානසාර හාමුදුරුවෝ. ඔව්. ඇත්තටම මේ ඥානසාර හාමුදුරුවෝ වරින් වර රිමාන්ඩ් එකට යනවා, එතනින් බන්ධනාගාරගත වෙනවා, ආපහු නිදහස් වෙලා එනවා. මේක බන්ධනාගාර රෝහල්ගත වෙනවා. හිටපු ගමන් ගුවන්ගත වෙනවා. මේ ඇත්තටම මේ එක්තරා චක්‍රයක් බවට පත් වෙමින් තියෙනවා. කොහොම වුණත් මේ ඊයේ මාධ්‍ය සාකච්ඡාවක් තියලා ඥානසාර හාමුදුරුවෝ හරිම ආందోලනාත්මක ප්‍රකාශ තමයි ඒ කියපු හැම දෙයකම තිබුණේ. එතකොට මේ කොහොමත් උන්වහන්සේ ආందోලනාත්මක ප්‍රකාශ නිකුත් කරනවා. ඒවා සම්බන්ධයෙන් යම්කිසි ප්‍රමිතියක් හෝ එහෙම නැත්නම් මේකෙන් බලපාන්න පුළුවන් මොනවද කියන කාරණා ගැන හිතන්නෙත් නැහැ. හැබැයි බලවත්ම දේ තමයි මේ මෙවර කියපු කාරණේ තමයි මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ළඟ තමයි මේ පාස්කු ප්‍රහාරයේ මහමලකරුවෝ ඉන්නේ. භයානකම ත්‍රස්තකල්ලියේ ඉන්නේ එතන කියලා ලොකු චෝදනාවක් කරේ ඒක. එතකොට මේවා සම්බන්ධයෙන් දැන් උන්වහන්සේ මේ කියන කාරණා සම්බන්ධයෙන් එක්ක රජයේ පාර්ශවයෙන් උත්තරයක් දෙන්න ඕනේ. මේව මගහැරලා යන්න බෑ. අනිත් එක තමයි කාදිනල් හිමි මේ මොහොතේ ඥානසාර හාමුදුරුවෝ කියන්නේ කාදිනල් හිමිට මේ පිළිබඳව මේ පාස්කු ප්‍රහාරයට කලින් මේ ගැන කිව්වා. නමුත් උන්වහන්සේ කනකට ගත්තේ නෑ මේ ගැන කියලා. එතකොට මේවා හැමදාම මේ විදිහට යනවා. පාස්කු ප්‍රහාරය කියන්නේ රණහිරු අපේ රටේ දේශපාලකීන්ට බලයට එන්න අවසානයේ මේ තුරුම්පුවක් බවට පත් වුණා. මොකද පහුගිය යුද්ධයට කලින් තිබුණේ යුද්ධය තමයි මේ දේශපාලකයෝ බලයට එන්න ගහපු තුරුම්පුව. අවසානයේ යුද්ධය අවසන් වුණාට පස්සේ පාස්කු ප්‍රහාරය ආවා. පාස්කු ප්‍රහාරය තමයි ඊට පස්සේ හැම දේශපාලන වේදිකාවකම කතාව බවට පත් වුණේ. පළවෙනි කාරණාව මේ ඥානසාර හාමුදුරුවෝ ওই කතාව කියද්දී කාදිනන් වහන්සේ හරි ඇහුවේ නැහැ. ඒක කමක් නැහැ. ඔක්කොම සිද්ධ වුණා. හැබැයි පසු කාලීනව පාස්කු ප්‍රහාරයෙන් බලයටපත් වෙච්ච පාලකයෙක් මේ රටේ හිටියනේ. පාස්කු ප්‍රහාරය විකුණගෙන කාලා. ඒ විකුණගෙන කාපු පාලකයාගේ ආණ්ඩුවේ මේ එක රටක් එක නීතියක් බාරව මේ ඥානසාර හාමුදුරුවෝ පත් කරා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ එක රටක් එක නීතියක් කියන ජනාධිපති කාර්යසාධක බලකායේ ප්‍රධානියෙක් තමයි ඥානසාර හාමුදුරුවෝ කියන්නේ. උන්වහන්සේ කියනවා මම ඒකේ හිටියා. ඒකේ සියලුම තොරතුරු බුද්ධ්‍යංශය විතරක් නෙමෙයි අපිට තියෙන විවිධ ආරංචි මාර්ග සහ ඒ තියෙන තොරතුරු එකතු කරලා වාර්තාවක් දුන්න අය ඒකෙන් කිසිදු ප්‍රයෝජනයක් ගත්තේ නැහැ කියන චෝදනාවත් ඊයේ කරනවා. එතකොට මම අහන්නේ දැන් මේ වගේ බරපතල චෝදනා ගණනාවක් උන්වහන්සේ කරනවනේ. දැන් උන්වහන්සේ සිරගත වෙලා මොකක් හෝ කාරණා හින්දා සිරගත වෙනවා. එළියේ ඉන්න යම්කිසි කණ්ඩායමක් විසින් උන්වහන්සේව නැවත නිදහස් කරගන්නවා. එතකොට මේවා නිදහස් කරනවා කියන්නේ ඇත්තටම අප ලබා ගන්නවා. අප අරගෙන නිදහස් කරගන්නවා. මේ සියල්ල මේ ජවනිකා සියල්ල යද්දි මේක යට දුවන දේශපාලනය මොකක්ද? අනිත් එක මේ දැන් ඔබ කිව්වනේ අර මේ ආණ්ඩුව පාර්ශවයෙන් මේකට උත්තරයක් දෙන්න ඕනේ කියලා. මම එක විදියකට හිතනවා එහෙම දෙන්න ඕනේ නැහැ කියලා. මොකද එහෙම මේ උත්තරයක් දිය යුතු පුද්ගලයෙක් නෙමෙයි කියන තැන තමයි මම අදටත් ඥානසාර හාමුදුරුවෝ කියන පුද්ගලයා සම්බන්ධව ඉන්නේ. හාමුදුරුවෝ කියලා කියනවා අර සිවුරක් දාගෙන ඉන්න නිසා. නමුත් අපිට මගේ පෞද්ගලික එතකොට මම දන්නේ මේ රටේ ජනතාව කොතනද ඉන්නේ කියලා. නමුත්
ගත්ත තැනම මේ ප්‍රෙස් එකේ අපි මේ පවත්වපු මාධ්‍ය හමුවේ යම් තැන්වල අපිට ඇහුණා මේ දුමින්ද සිල්වත් මාත් කියන එක. සහ මේ නිකන් අර කවුදෝ විසින් මෙහෙवला තියපු මාධ්‍ය සාකච්ඡාවක් දෝ කියලාත් හිතුණා. මොකද මේක තියලා නිවුස් එකෙත් වැඩි ඉඩක් දීලා තිබුණා ඒ අදාළ නාලිකාවේ. හරිද? එතකොට මේ ඒ අදාළ නාලිකාව කොහොමත් බොහොම ජනප්‍රියයි ඔය වගේ වැඩවල. ඉතාලම ජනප්‍රියයි. ඉතින් මට පෞද්ගලික හැඟෙන දේ මේක මෙයා එළියට ආවා මුකුත් කතා කරන්න නෙමෙයි හිටියේ පාඩුවේ හොය ඉන්න ගියා. නමුත් යම් පිරිසකගේ මෙහෙයවීමෙන් පවත්වපු එකක් දෝ කියලාත් අපිට හිතෙනවා. මොකද ආණ්ඩු විරෝධී පැත්තට ඒ නාලිකාව පහුගිය කාලේ තිබුණා. ඒ කියන්නේ අදටත් ආණ්ඩු විරෝධී නාලිකාවක් තමයි. නාලිකාවක්. ඒක අර ආණ්ඩු විරෝධී කියන්නේ විරෝධය පළ කරන්න අපිටත් පුළුවන්. නමුත් ඒක අර ඉතාම අස්වාභාවික අශ්ලීල විදියට විරෝධය පළ කරපු නාලිකාවක් විදිහට ඒක අපිට දක්වන්න පුළුවන්. එතකොට පුද්ගල උවමනාවක් මත පුද්ගල උවමනාවක් මත මේ පෞද්ගලික හේතුවකට රටක අපේ බදු වලින් ගෙවන අපේ සංඛ්‍යාත පාවිච්චි කරනවා. ඒක අදටත් මේ මොහොතෙත් වෙනවා. ඉතින් අන්න ඒකට තමයි රජය මං හිතන්නේ ඔය දැන් වරකට උත්තර දෙන්නට වඩා ඒවට රජය විශේෂ දැන් ඇත්තටම ඔය වගේ කාරණා තියෙනවා රජේ නෑසූකන් වල ඉන්නවා කියලා අර වචනයක් තියෙන. අන්න ඒ වගේ අවස්ථාවන් තමයි දැන් ඔය නාලිකාව සම්බන්ධයෙන් ගන්න ඕන තීන්දුව తీරන අනන්ත අප්‍රමාණ තියාගෙන ඒ කියන්නේ යම්කිසි නීතිමය රාමුවක් ඇතුලේ මාධ්‍යයට වැට කඩොළු බඳින්න නෙවෙයි අපි මේ කතා කරන්නේ. හැබැයි එහෙම තියෙද්දි මේ එහෙම නොවන ජනමාධ්‍ය නිවැරදිව හසුරුවන පුද්ගලයින්ට තමයි මේ චෝදනා සහ උන්ට තමයි මේ විපත් කැටුව එන්නේ කියලයි දැනට ඇත්තටම මේ සිදුවෙන සිදුවීම් අපට තේරුම් ගන්න වෙලා තියෙනවා. අපිට මේ ඥානසාරාමුදුර ගැන කතා කරන්න වෙන මේ අමාරුවක් කොහෙවත් කැසිල්ලක් දඩයක් නැහැ. නමුත් YouTube කාරෝ ගැනත් කතා කරානේ ඥානසාර හාමුදුරුවෝ. දැන් ඥානසාර හාමුදුරුවෝ YouTube එකකින් එනවා කියලා කිව්වා ඉස්සරහට. ඔව්. මේ සියලු කාරණා YouTube එකක් අටවගෙන ඥානසාර කියන්නේ YouTube කාරයෙක්. හරිනේ. එතකොට අපිට එහෙම එන්නකෝ ආවම අපි බලාගමු මොකද්ද වෙන්නේ කියලා. අනෙක් කාරණාව මේ නීතිය ගැනත් කතා කරානේ. දැන් මේක කියාගෙන යනකොට එයාම දැන් හිතාගෙන හිටියා. මෙහෙම ඇවිල්ලා මාධ්‍ය ප්‍රකාශකවරයා බන්ධනාගාරේ මෙහෙම කියයි මේකේ තියෙනවා මේ යම් කොන්දේසි ඒ විදිහට තමයි අපි ඉන්නේ කියලා කියයි මාධ්‍ය ප්‍රකාශකවරයා කියලා. විශේෂයෙන් බන්ධනාගාරේ මාධ්‍ය ප්‍රකාශක වෙන්නේ කොමසාරිස් විදිසානායක මහත්තයා. එතකොට දැන් මේක සුද්ධගේ නීතිය කිව්වා. සුද්ධගේ නීතිය හොඳයි ඥානසාර හාමුදුරනේ. ඒ කියන්නේ අපි විශ්වාස කරනවා පරණ සිංහල නීතිය තිබුණා නම් මේ වෙනකොට ඥානසාර හාමුදුරුවෝ සමාජයට උල තියලත් ඇති. ඒ කියන්නේ දැන් ඔබ වහන්සේ අපිට අනේ වෙන්න එපා, අපවත් වෙන්න එපා, පරිස්සමින් ඉන්න ඕන, නිදුක් නිරෝගීව ඉන්න ඕනේ. ඒතකොට සුද්ධගේ නීතිය නිසා තමයි ඔහොම ටිකක් හරි බන්ධනාගාර රෝහලකට ඇතුළත් වෙලා නේ අර බන්ධනාගාරේ ඉන්න හම්බෙන්නේ නැතුව රිමාන්ඩ් වෙලා ඉන්න නැතුව මොකක් හරි බොරු ලෙඩක් හරි ඇත්ත ලෙඩක් හරි අපි දන්නේ නැහැ කියලා ඇවිල්ලා බඩ ඩිංගක් මේ දානේ බඩ කියලාමයි කියවෙන්නේ. දානේ ඩිංගක් පළඳලා මේ ඉන්න හම්බෙලා තියෙන්නේ. එතකොට අනිත් එක මේ මිනිමරුවෝ ගැන මිනිමරුවෝ එහෙම නැත්තම් ඔය තැන් තැන්වල ගහමරා ගත්ත කුඩුකාරයෝ ගැන කතා කරන එක සුදුසු නෑ සිවුරටනේ. ඇතරම් බුදු බල සේනාව කියන සංවිධානය ගැන ලංකාවේ ඉතිහාසය තුළ තියෙන ආකල්පය ගැන උන්වහන්සේත් දන්නවා. ඔය ආණ්ඩු බලය ගනිපු අයත් දන්නවා. රටේ මහජනතාව කියන කොට්ටාසයත් ඒ ගැන දන්නවා හොඳ ආකාරවම. නමුත් වරින් වර මිනිස්සුන්ගේ යම් යම් උවමනාවන් මත මේ දේවල් වෙනස් කරලා සහ ඒ දේවල් වලට යම් යම් ක්‍රියාමාර්ග ගන්න මිනිස්සු පුරුදු වෙලා ඉන්නවනේ. එතකොට ඒ වගේ අවස්ථාවක නාලිකාවකට වුණත් පුළුවන් මේ රටේ ඕනෑම විප්ලවයක් ඇති කරන්න. මම මේ අවසාන වශයෙන් මේ ඥානසාර හාමුදුරුවෝ ගැන කතා කරද්දී අවසානයේ හරිය හොඳක් කියන්න එපා. ඉතින් මේ අර ඉස්සර ගුවන්විදුලිය අපිට ඇහුණ ලස්සන කටහඬකින් අර උදෑසන නේද ඒ අර කවි මාලාවක් එක්ක විරිත් කියන ඒ හඬ මේ පහුගිය දවස්වල සමාජ මාධ්‍ය වෛරල් වුණා හාමුදුරනේ. ඉතින් ඔබ වහන්සේට දැන් උනත් ආරාධනා කරනවා. දැන් ඔය වෙච්ච සිද්ධි ඔක්කොම අත්හැරලා මේ ජාතිවාදී අවුලවලා මේ රටේ ආගම් අතර ගැටුම් ඇති කරවලා මේ එක එකාගේ උමනාවන් වෙනුවෙන් පක්කිලිකම් කරන්නේ නැතුව මේක සාමාන්‍ය සිංහල භාෂාවේ වචනයක් නිසා කියන්නේ කරන්නේ නැතුව අර සිවුරේ ගරුත්වයක් රැකගෙන අර විදිය බලන්න කොච්චර ලස්සනද කියලා ඔබ වහන්සේගේ හඬ. ඒතර අපි ආරාධනා කරන්නේ මේ බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් වෙන්න. මේ බුද්ධ පුත්‍රයන් වහන්සේලා සටන් කරා. හැබැයි සටන් කරේ සිවුරු උස්සගෙන පයින් ගහන ගහප්පරයා කියන වචන පාවිච්චි කර නෙමෙයි. නේද? ඒ කියන්නේ ඉතිහාසෙත් අදටත් කතා කරන මිගෙට්ටුවත් ගුණානන්ද හාමුදුරුවන්ලා එහෙම අදටත්
පොත්පත්වල තියෙනනේ මේ දරුවන්ගේ කවදාවත් ගලගොඩත්තේ ඥානසාර හාමුදුරුවන්ගේ නම පොතකට එන්නේ නැහැ. ඔහොම උඩ පැන්න කියලා. ඇත්තටම මේ ඥානසාර හාමුදුරුවෝ තේරුම් ගන්න ඕනේ තමන් මේ තාක් කරපු දේවල් ඇතුලේ තමන්ට පිළිගැනීමක් ආවද යම්කිසි පුද්ගලයෙක් කියන දේ පිළිගැනීමකට ලක්ුණොත් තමයි ඒ පුද්ගලයාට පුළුවන් වෙන්නේ තමන්ගේ මතවාදය තවදුරටත් අරගෙන යන්න. හැබැයි වරින් වර සිද්ධ වෙච්ච සිදුවීම් එක්ක සම්පූර්ණයෙන් තමන් පිළිබඳව පිළිගැනීම නැති වෙලා ගියපු මොහොතක. ඒ කියන්නේ විශේෂයෙන් අරගලෙත් එක්ක. ඔව් බුදුබල සේනා කියන එකට මුලින් පටන් මේකේ ආරම්භයේදී විශාල සෙනගක් හිටියා. අද වෙනකොට කවුද ඉන්නේ? ඒම තරුණයෝ මහා බුදුම උද්‍යෝගිකින් හිටියා. අපි දැක්ක ටී-ෂර්ට් ගහගෙන හරි උජාරුවට ඒක පසු කාලීනව මේ දේශපාලන භාවිතාවක් වුණා නේ. කියන්නේ මේ ආගමික මුස්ලිම් මෙහෙම කරනවා අරම කරනවා අපිට ඒක බෞද්ධ ජනතාව යම්කිසි විදිහකට මේ ආකර්ෂණය කරලා සංවිධානගත කිරීම වරදක් නොවේ. හැබැයි ඒක තවත් ආගමකට හෝ ජාතියකට පහර එල්ල කිරීම සඳහා ගොනුවක් හැදෙනවා නම් දැන් ඔය කාදිනල් ගැටලුවක් තියෙනවා. මෙච්චර එච්චර කාලයක් මුස්ලිම් අය අල්ලන් හිටියා දැන් කාදිනල් අල්ලගෙන. ඔව්. ඒ කියන්නේ අපි කියන්නේ මේ අනිත් එක මේ දැන් 166 වෙනි සුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්පාන්සේ දැන් ස්වර්ගස්ථ වීමට ආසන්නයි කියන එක වතිකානයේ නිවේදනය කළා තියෙනවා. අනික් පැත්තෙන් ඒකට සූසුකම් ලබන පුද්ගලයෙක් විදියට ලංකාවේ කාදිනල් උන්වහන්සේත් ඉන්නවා. අපේ මැල්කම් රංජිත් කාදිනල් උන්වහන්සේ. එතකොට අපිට යම් විදියකට අපේ තානාපති කාර්යාලවලින් ඉල්ලීමක් කළා එහෙම තිබුණොත් උන්වහන්සේත් මේ පදවියට ඉල්ලුම් ඉදිරිපත් වෙයි. එතකොට ඒක අපි දකින්නේ මේ රටක් විදියට දැන් ලංකාව ගැන අපි මේ කොච්චර කතා කරත් තාමත් ශ්‍රී ලංකන් කිව්වහම නොදන්න මිනිස්සු ඉන්නවා මේ ලෝකේ. ක්‍රිකට් පැත්තෙන් දැනගත්තට. එතකොට පාප් වගේ පදවියකට අපේ ශ්‍රී ලාංකිකයෙක් පත් වුණොත් කවදා හරි ඒක අපිට මහා අභිමානයක්. ඒ කියන්නේ අපිට ඒක ආගමික ප්‍රශ්නයක් නෑ. මම බෞද්ධ, සිරිමලි බෞද්ධනේ. එතකොට අපි උපතින් අර මේ උප්පැන්නේ තියෙන්නේ බෞද්ධ. එතකොට අපි ඇත්තටම බෞද්ධද කියන එක වෙන කතාවක්. ඒක වෙන පැත්තකට යනවා අපේ හැමෝම කතාව. අපි හැම ආගමකටම ගරු කරන්න ඕනේ. හැමෝටම ආදරය කරන්න ඕනේ. කරුණාව, මෛත්‍රිය පතුරවන්න ඕනේ. ඕක තමයි මම විශ්වාස කරන බුදුහාමුදුරුවන්ගේ ධර්මය. එතකොට ඒකෙදි කාදිනල්ගේ ක්‍රිස්තියානි ආගමද එහෙම නැත්නම් මුස්ලිම් ආගමද නේද? ඒක බර්ගද මැලේද අදාළ නැහැ. සියලු සත්වෝ ඒක බල්ලෙද්ද පූසෙද්ද ආවෙද්ද ඕන කෙනෙකුට මෛත්‍රිය කරුණාව පතුරවන්න කියන කෙනෙක් ඉතින් දහමේ තියෙන්නේ. අපි කතාවත් එක්ක යන් ඊළඟ ඇත්තටම මේ ඊගාව කතාව විශේෂයෙන්ම මේ කියන්න ඕනේ මේ ලංකාවේ මේ ආණ්ඩුව දැන් බලවත් අර්බුදයකට පත් වෙලා ඉන්නවා මේ නිලධාරීන් සමග කටයුතු කිරීමේදී ඇතිවෙච්ච යම් දුර්වලතා හින්දා. කියන්නේ මේකට බොහෝ අය කියන්නේ රන්නිරු මේ නිලධාරීන් එක්ක මේ ආණ්ඩුව කටයුතු කරන්න දන්නේ නැහැ කියලා. මුලින්ම ආවේ නිලධාරීන්ට බෝම්බ ගහගෙන ආවේ. ඒ හින්දා තමයි මේකට හේතුව කියලා. දැන් විශේෂයෙන්ම මේක මම කියන්න උත්සාහ ගන්නේ මේ මම ඊයේ දවසේ යම්කිසි පුද්ගලයෙක් එක්ක කතා කරනකොට වුන් කිව්වේ උන්ගේ රාජ්‍ය ආයතන තියෙනවනේ. යම්කිසි මේ වෙනම දේශපාලන අධිකාරිය විසින් පත් කරත් පුද්ගලයින්ව ඒ ආයතනීය සම්පූර්ණ ක්‍රියාත්මක වෙන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයකින්. අපි මේක මීට කලිනුත් ඇත්තටම කතා කළා. දැන් මේ අධ්‍යක්ෂක මණ්ඩලය පත් කරන්න දැන් මාස 3කුත් ඉක්ුත් වෙලා සමහර ආයතනවල තවම අධ්‍යක්ෂක මණ්ඩල පත් කරලා නැහැ. ආයතනීය වැටුප් ගෙවීමේ ඉඳලා සියලුම වැය දැරීම් සහ ඒ ආයතනයට අදාළ යම් ප්‍රතිපත්තිමය තීරණ ගන්න පුළුවන් වෙලා තියෙන අධ්‍යක්ෂක මණ්ඩලයට. එහෙම නැත්නම් අමාත්‍යාංශයට ගිහිලා අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම් එක්ක මේක කරන්න ඕනේ. මේ අමාත්‍යාංශවල තියෙන රාජකාරි බහුලයි. එක අමාත්‍යාංශයට ආයතන මහ විශාල ප්‍රමාණයක් තියෙනවා. අනිත් එක සභාපතිවරු තනි වෙලා. එතකොට මේවැයිදී දැන් අමාත්‍යවරයා දැන් සංස්කෘතික කටයුතු මේ අමාත්‍යවරයා විසින් සමහර ආයතන වලට අධ්‍යක්ෂකවරුන් පත් කරලා දෙනවා. හැබැයි අමාත්‍යාංශ ලේකම් තවම ඒකට අදාළ පත්වීම් ලිපි දීලා නැහැ. එතකොට ඒකෙන් බදාස් කරන්නේ අමාත්‍යාංශ ලේකම්වරු තවමත් මේ ආණ්ඩුවට විරෝධය පළ කරමින් ඉන්නවා. ඒක වශයෙන්ම කියනවා නම් අමාත්‍යාංශ ලේකම්වරුන් නිවැරදිව මේ ආණ්ඩුවේ යම් විදිහකට මේ තියෙන ආධුනිකත්වය මත
මේ අමාත්‍යවරුන් සහ ඒ අදාළ නිලධාරීන්ව මෙහෙවනවා කියලයි ඒ Tamanට ඕන විශේෂයෙන් රාජ්‍ය නිලධාරීන් කියන්නේ රජයට වැඩ කරන අය. එහෙම නැතුව මේ එක ආණ්ඩුවකට රනිල් වික්‍රමසිංහගේ මේ ලේකම්වත් ගෝඨාභය රාජපක්ෂගේ ලේකම්වත් අනුර කුමාර දිසානායකගේ ලේකම් වෙන්න කියලාත් නෙමෙයි අපි මේ කියන්නේ. ඇත්තටම නිලධාරීවාදය කියන්නේ මාෆියාවක් කියලා මේ රටේ හැම තැනම මාෆියානි ක්‍රියාත්මක වෙන්නේ. මාධ්‍ය මාෆියාව ක්‍රියාත්මක වෙනවා, හාල් මාෆියාව ක්‍රියාත්මක වෙනවා, පොල් මාෆියාව ක්‍රියාත්මක වෙනවා. මේ නිලධාරීවාදය කියන එක ඇවිල්ලා අතිශය භයානකයි මේ රටේ. මේ රටේ භයානකම මාෆියාවක් තමයි නිලධාරී මාෆියාව කියන්නේ. එතකොට මේ අය කරන්නේ මොකක්ද? මේ අය දැන් පහුගිය ආණ්ඩුවලදී අමාත්‍යවරු ගණන් ගත්තේ නෑ මේ ලේකම්වරුන්. තමන්ගේ යටතේ තියාගත්තේ ලේකම්වරයාව. ලේකම්වරයාට තමන් යම් කිසි දෙයක් ක්‍රියාත්මක කරන්න ඕන නම් ලේකම්වරයාට කෙලින්ම ඍජුව කියනවා. හැබැයි දැන් ඉන්න අමාත්‍යවරු මම කියන්නේ මේ ආණ්ඩුවේ අමාත්‍යවරු ලේකම්ට යටත් වෙලා තමයි ඉන්නේ. ඒකට හේතුව ඔවුන් මේ කරන කර්තව්‍යයන් ගැන ඔවුන්ට යම්කිසි අත්දැකීමක් නැහැ. ඒ අත්දැකීම් නැති එක ඇතුලේ ලේකම්ලා විසින් මොවුන්ව ඇත්තටම පාලනය කරනවා කියන කාරණේ තමයි බොහෝ අය කියන්නේ. ඒක ඉතින් ජනාධිපතිවරයාගේ අතේ තියෙන්නේ. මම විශ්වාස කරනවා ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුවේ බලයක් තියෙනවනේ. ඒ නිසා ඇවිල්ලා මේ අයව එක්ක කතා කරන්න ටිකක්. ඇත්තටම මොකද මේ නිලධාරීන්ව අත්හැරලා යන්න බෑනේ. ඔව්. එතකොට මේ අය එක්ක මේ ඇත්ත ප්‍රශ්නය කතා කරලා මේ රට පාලනය ගෙනියන්න නම් ඉදිරියට මේ ආණ්ඩුවට යන්න නම් මේ ගැටුම අනිවාර්යෙන් විසඳාගත යුතුයි. අනුර ජනාධිපතිවරයා මේ අයවැය කතාවේදීම කිව්වා. අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ පරිපාලනාංශ ඒවයි සමහර වැටුප් පැඩීම් තියෙනවා. දැන් මේ වැටුප් පැඩවීමත් එක්ක 80000 90000ට යනකම් කියලා. එතකොට හොඳ අවස්ථාවක් ඔබට දීලක් තියෙනවා මේ රජයෙන්. අපි මේ රජයට කඹරන්න කියනව නෙමෙයි. මේ වැඩ ටික පහසු කරගන්න දැන් අර රංජිත් මද්දුම් බණ්ඩාර පාර්ලිමේන්තුවේ කියනවා ඇහුණා දැන් ටිකකට කලින් ඉසිරිමලි මේ 110ක් දැන් මේ රජයේ කාලෙන් ඉවරයි කියලා. එතකොට මේ 110ක් ඉවරයි කියලා. එතකොට මේ 110ක් වෙලත් තාමත් රාජ්‍ය ආයතන වල දැන් විශේෂයෙන් රාජ්‍ය මාධ්‍ය ආයතන ඔය අර තම තමන්ට ඕන එක කරනවා ඉන්නේ අය. මොකද ඒකේ සභාපතිවරයා විතරයි මේ රජයෙන් පත් කරලා තියෙන්නේ. සහ රාජ්‍ය මාධ්‍ය අපි කියන්න ඕනේ රජයට කඩේ යන්න ඕනේ කියලා. රාජ්‍ය මාධ්‍ය තියෙන්නේ ගුවන් විදුලියේ එන්නේ මේ රටේ පොදු මහ ජනතාවට ප්‍රවෘත්ති සපයන්න. එහෙම නැතුව මේ එක එක ප්‍රතිරූපණම් ගන්න කාගේවත් එහෙම දෙයකට නෙමෙයි. කොහොමද රාජ්‍ය මාධ්‍ය මේ තාක්කල් නිසි ලෙස ක්‍රියාත්මක වුණේ නැහැ කියලා අපි දන්නවා ඉතිහාසයේ ඉඳලාම. ඒ රාජ්‍ය මාධ්‍ය කියන්නේ යම්කිසි දේශපාලන හොරණෑ බවට පත්වෙච්ච දේවල්. මීට වඩා මාධ්‍ය කියන එක යම්කිසි ප්‍රමිතිගත තත්වයකට ගෙනල්ලා රාජ්‍ය මාධ්‍ය භාවිතා කරන්න පුළුවන්. රාජ්‍ය මාධ්‍ය කියන්නේ ආණ්ඩු මාධ්‍ය නෙවෙයි කියන එක තේරුම් කරලා දීලා භාවිතා කරන්න පුළුවන් නම් ඇත්තටම ඒක තමයි සංස්කෘතිකව යම්කිසි විදියකට වෙනස් වීමක් කියලා කියන්නේ. අනිත් එක මේ රාජ්‍ය මාධ්‍ය කියන්නේ අනිත් සියලු මාධ්‍ය ආයතන වලින් මේ සියලුම පහසුකම් වලින් සමන්විතයි. සියලුම පහසුකම් තියෙනවා. අතිශය දැවැන්ත මාධ්‍ය ජාලා. ඔව්. එතකොට මේවා මේ නිකන් ඔහේ අර එක්කෙනාගේ ප්‍රතිරූපේ නංවන්න කියලා එහෙම නංවන්න බෑනේ. දැන් අර හොඳම උදාහරණේ මහින්ද රාජපක්ෂ කොච්චර ඒ වෙනුවෙන් පාවිච්චි කරාද මේක අපි දැක්ක මහින්ද අබේසුන්දර මහත්තයලා දැන් දිවංගත ඒ සමහර ප්‍රොඩියුස් එක ඉවරුනාම විනාඩියක් දෙකක් අර විමසුම සටහන් අද නිකන් කනේ රැව් පිළිරැව් දෙනවා ඒක. දැන් ලස්සනම වැඩේ කියන්නේ හැබැයි මහින්ද රාජපක්ෂ සිනිමලි තාම බලේ ඉන්නවද කියන්නකෝ. මං කියන්නේ දැන් රාජ්‍ය මාධ්‍ය සියලු ගුවන් විදුලිය රූපවාහිනිය හඩ්සන් මහත්තයලා එහෙම පුදුම විදියට කතා කරානේ. කතා කරාම දැන් අපිට හිතෙන්න ඕන මේ විදිහේ ප්‍රතිරූප නංවන්න මේ ආයතන මෙච්චර මේ උදව් වුණා නම් අද වෙද්දිත් රාජපක්ෂලා ඉන්න ඕන මේ රටේ. නෑ. ඇත්තටම මේ ඔය රාජ්‍ය මාධ්‍ය ආයතනවල ප්‍රධානී භූමිකා තවම දරන්නේ. ඒ කියන්නේ දේශපාලන පත් කිරීම වලට අමතරව ඒ ආයතනයේ ඇතුලේ යම් කාර්යයන් දරන්නේ තවමත් ඒ පහුගිය රජයන් විසින් පත් කරපු අය විසින්. දැන් සාමාන්‍යයෙන් ප්‍රවෘත්ති අංශය වගේ එකක් රන්හිරු ඒ ප්‍රවෘත්ති අංශය අලුත් ආණ්ඩුවක් බලයට ආවහම ඒ මාධ්‍ය පාවිච්චි තමන් කරන වැඩ වලට හිතකර විදියට මාධ්‍ය පාවිච්චි කරන්න අවස්ථාවක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ රටේ යම් දේවල් ඉදිරියට ක්‍රියාත්මක කරන්න. එතනදී ඒකට බාධාවක් වෙලා තියෙනවා. දැන් විශේෂයෙන්ම අපි දන්නවා සමහර පුද්ගලයින්ව ඒ අදාළ තැනින් ඉවත් කරන්න බෑ මේ රජයට. මේ රජය හැබැයි මේක මේ
රාජපක්ෂලාගේ රජයක් වුණා නම් කිසි ප්‍රශ්නයක් නැතුව වෙනස් කරනවා. කියන්නේ මේක ඇයි මේ බැරි වෙලා තියෙන්නේ? එකම දේ හැමදේම නීතියට කරන්න යෑම. ඒ නීතිය නොදැන ගැනීම. අනිවාර්යෙන් අදාළ පුද්ගලයාව වෙනත් තැනකට මාරු කරලා රැකියාවෙන් ඉවත් කිරීම නෙමෙයි. ඔහුට වෙනත් කාර්යයක් දීලා අදාළ පුද්ගලයෙක්ව පත් කර ගැනීමේ නීතිය මේ රජය දන්නේ නැහැ. නෑ ඒක නොකරන්නේ අර දැන් අපි හරි සර්ව සුභවාදී සර්ව සාධාරණයි කියලා පෙන්වන්න ගියාමනේ. අපි කියන්නේ එහෙම වෙන්න ඕනේ. එහෙම ඒක හරි. මේ රට නීතියකට යන්න ඕනේ. කාටත් සමව ඓතිහාසිකම් හිමි වෙන්න ඕනේ. හැබැයි එහෙම රටක් නෙමෙයි අතට හම්බුනේ කියන එක දන්නවනේ. එතකොට අනුර දිසානායක හිතනවා නම් අර අපි හැමදාම පොලිසිය සම්බන්ධවත් කිව්වේ ඒක අත් දෙක බැඳගෙන පාඩුවේ පැත්ත කරලා හිටියාම පොලිසිය ලස්සනට රාජකාරී කරයි කියලා නීති අංශය ඒ විදිහට කටයුතු කරයි කියලා. එතකොට ඔය මාධ්‍ය සම්බන්ධවත් අත් දෙක බැඳගෙන අපි පාඩුවේ ඇමතුමයි මමයි බලන් ඉන්නවා. ලස්සනට කවුරුත් එක්ක දැන් වැඩ කරයි. ඉස්සර නම් දේශපාලන මේකක් තිබුණා දැන් ඒක නෑනේ කියලා. අපි තව මේගොල්ලන්ට හැදෙන්න කල් දෙනවා. ඒ වගේ කාරණා තමයි කේකේ ඉන්නේ. ඔබ ඔය අධ්‍යක්ෂවරු ගැන කියමු නිසා කම්කරු අමාත්‍ය නියෝජ්‍ය අමාත්‍යවරත් එක්ක පහුගිය දවසේ අපි කතා කරාම කිව්වේ මේ මං ඇහුවා පෞද්ගලිකවම ඒ කියන්නේ දැන් ඇත්තටම කියන්නකෝ දැන් ඕගොල්ලන්ට වැඩක් කරන්න දෙන්නේ නැද්ද මේ අධ්‍යක්ෂවරු එහෙම නැත්නම් මේ ඉන්න අමාත්‍යාංශ ලේකම්වරුත් එක්ක වැඩ කරන්න බැරිද? එතකොට කිව්ව කතාවක් තමයි මේ නැහැ ප්‍රශ්නේ තියෙන්නේ මේ අපි යන වේගෙට ඒගොල්ලන්ට එන්න බෑ කියලා. අපි මේ අපි කවුරුත් දැන් රැයක් දවල්ක් නැතුව මේ වැඩේ කරගෙන යනවනේ මේක ගොඩ දා ගන්න ඕනේ කියලා. ඒ වේගෙට තාම එන්න බෑ අර පරණ පුරුදු ඒ වේගෙට එන්න බෑ නම් අර පරණ වේගින් මරි යන්න ඕනනේ. දැන් පරණ කරපු දේවල් ටිකවත් කරගන්න බැරි වෙලා තියෙනවානේ. ප්‍රශ්නේ රන්හිරු වන්නේ එතන නේද? ඒක තමයි අපි මේ මතක් කරන්නේ. කම්කරු ඇමතුමෝ ඔන්න අපි මතක් කරා ඉතුරු ටික මොකද අපි අහන දකින්න දේවල් එක මොකද ඇමතිවරු දැන් ටිකක් බිසීනේ. අමාත්‍යංශවලනේ ඒ වැඩත් එක්ක ආන්සර් කරගන්න තරම්වත් බැරි තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. ඒ නිසා ඩිංගක් මේක කවුරු හරි අහනවා නම් අහපු කෙනෙක් ඉන්නවා නම් දන්නවන්න මේ මෙහෙම දේකුත් තියෙනවා අධ්‍යක්ෂවරු මේ අඩුව තරමේ අර හිමින් ගමන ඇතුළේවත් කරන්න පුළුවන් දේවල් ටික කරන්නේ නැහැ කියලා. ඒ අතරේ තවත් ජෝක් දේවල් වෙනවා එළියේ මේ රන්හිරු මේ දැන් ආණ්ඩුවේ තියෙන්නේ මෙන්න මේ වගේ තාක්ෂණික දෝෂයන් ටිකක් නිවැරදි කරගන්නනේ. මේ වගේ ඒ කියන්නේ අමාත්‍යාංශ ඒ අදාළ දෙපාර්තමේන්තු ක්‍රියාත්මක වීමේදී මේ තාක්ෂණික දෝෂ කියන්නේ තමන් ඒ පිළිබඳව යම්කිසි නොදන්නා එක වෙනක් කෙනෙක් වෙනක් විදිහට පාවිච්චි කිරීම. හැබැයි මේ එළියේ කණ්ඩායමක් හැදෙමින් ඉන්නවා මේ රජ්‍ය ආරක්ෂා ආණ්ඩුව ආරක්ෂා කර ගැනීමේ පෙරමුණක් හදාගෙන ඉන්නවා. මේ කණ්ඩායම විසින් මේ කණ්ඩායමේ ඉන්න සමහරු විසින් මම දන්නවා පහුගිය කාලේ අශෝක රන්වල සිද්ධියේදී ඒ සිද්ධිය ඇවුලෙව්වෙත් මේගොල්ලොමයි. මෙන්න මේ ආචාර උපාධියක් තිබීම හෝ නොතිබීම මේ ආණ්ඩුකරණයට අදාළ නැහැ. කිසිම ආකාරයකින් අදාළ නැහැ. මේ ආචාර උපාධියක් අරගෙන ඒක හොද මඩේ දාන්න ගත්තෙත් මේ කණ්ඩායම විසින්. දැන් ඒගොල්ලෝ මේ රජ්‍ය ආරක්ෂා කිරීමේ මේ පහුගිය කාලේ අපි කතා කරා මේ රහසිගත මේ සාකච්ඡාවක් තිබුණා කියලා. දැන් ඒගොල්ලෝ හෙට අනිද්ද එළියට එන්න හදනවා මේ ආණ්ඩුව සුරකීමේ ව්‍යාපාරයක් හදාගෙන. හැබැයි මේ ව්‍යාපාර වලින් තමයි මේ රජය මේ ආණ්ඩුව අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලය පරිස්සම් විය යුත්තේ. අනිවාර්යෙන් ওই ව්‍යාපාර සංවිධාන මොකක්ද අර එක හැම දෙයකටම අටවා ගත්ත මගුල් ටිකක් තියෙනවානේ මේ හැම මේක දැන් ඒවේ යටි අරමුණු වෙන දේවල් නේ. වෙන දේවල් කොහේ හරි කීයක් හරි කඩා ගන්න කායින් හරි ඕකට තමයි කාට හරි ප්‍රශ්නයක් වුණත් ඒකට මාධ්‍ය සාකච්ඡාවක් ඒ ඉන්න පුජ්‍යලීන්ගේ ඇත්තටම පෞද්ගලික අරමුණු ඕකේ පෞද්ගලික අරමුණු නොවන කිහිප දෙනෙක් ඇති. ඒ වෙනුවෙන් එකතු වෙන ඒගොල්ලොන්ගේ අරමුණු පාවිච්චි වෙනවා. ඒ අයත් පාවිච්චි වෙනවා. ඉතින් මේ වගේ ව්‍යාපාර පටන් අරගෙන මේ කරන්නේ මේ ආණ්ඩුව තව දුරටත් කිච කිරීමේ ව්‍යාපාර කියලා තමයි මම ඇත්තටම මේක සඳහන් කරන්නෙම මේ ආණ්ඩුව කිච කිරීමේ ව්‍යාපාර බිහි වෙමින් තියෙනවා. ඒ ව්‍යාපාර වලින් තමයි මේ ආණ්ඩුව මුලින්ම පරිස්සම් විය යුත්තේ. අවසාන වශයෙන් අපි අර ට්‍රම්ප්ගේ කතාවකට එනවා කියන්නේ දැන් ඔය මේ ට්‍රම්ප් මේ ඇමරිකාව සහ මේ යුක්‍රේනයේ රුසියාව අතර තියෙන සම්බන්ධය ගැන යම් පැහැදිලි කිරීමක් කරලා අපි අවසන් කරමු. අර මේ ඇමරිකාව ඇත්තටම ගත්තොත් යුක්‍රේනට උදව් කරානේ රුසියාව බයිඩන්ගේ කාලේ සම්පූර්ණයෙන් උදව් කරා කියන්නේ යුද්ධය ආරම්භ කරන්න අවශ්‍ය සියලුම මූලික දේවල් දීලා වැඩේ පවත් කියන්නේ සෙලෙන්ස්කි කියන්නේ රූකඩයක් බවට පත් කරගෙන එයා නිකන් අර වෙන ප්‍රොක්සි යුද්ධයක් ඇති කරා. ඒ කියන්නේ මේ
ඇමරිකාවම කිව්වා කිසිසේත්ම රුසියාවේ ඒ කතාවලට එකඟ වෙන්න එපා. ඇත්තටම රුසියාවේ සහෝදර ප්‍රාන්තයක් වගේනේ මේ තිබුණේ යුක්‍රේනය. ඒ කියන්නේ පුදුමාකාර විදිහට සුරපුරයක් වගේ තිබුණේ මිලියන 45ක විතර ජනතාවක්. බොහොම රට මේ ආර්ථික වශයෙන් ශාස්ත්‍රීය වෙලා ශාස්ත්‍රීයත්වයෙන් පිරිච්ච රටක් තිබුණේ. ඒක අවුරුදු කිහිපයක් ඇතුළත දැන් මේ වෙද්දී අපායක් බවට පත් වෙලා. එතකොට ඇමරිකාවේ ජෝ බයිඩන්ගේ කාලේ උදව් කරා වගේම ඒකෙදි අවි ආයුධ දීලා තිබුණා ණයට ණය මුදල් දීලා තිබුණා. සහ ඒකෙදි ඩොලර් මිලියන 350ක පමණ මුදලක් ඇමරිකාව විසින් දීලා තිබුණා. ඒකෙත් සෙලස්කි යම් ප්‍රමාණයක් උපයාගෙන තිබුණා පෞද්ගලිකව. අර යම් වංචා දූෂණ වලින්. ඒවත් ඒ ASCII හොඳටම යනවනේ. යුද්ධ කියන්නේ ඇවිල්ලා වංචා දූෂණ වලට හොඳම මේ අවස්ථාවක් උදා වෙන තැනක්නේ. ලංකාවේ වුණත් එහෙම තමයි. ලංකාවේ වුණත් එහෙම තමයි. කොමාරි මේ ඉතින් දැන් අවසාන වශයෙන් ට්‍රම්ප් පත් වුණාම විදේශ ප්‍රතිපත්තිය සම්පූර්ණ වෙනස් වුණා. ට්‍රම්ප් සහ ඇමරිකානුවන් කොහොමත් සෙලෙන්ස්කිව ලොකුවට ගණන් ගත්තේ නැහැ. මේ කියන්නේ ඇමරිකානුවන් අර මේ විශිෂ්ට පෞරුෂයක් පිළිබඳව තමයි දැක්කේ. ඔව් සෙලෙන්ස්කිගේ පෞරුෂය ගැන දිගින් දිගටම මේ කතා වුණා පහුගිය කාලේ තුල. ඔව්. ඊට පස්සේ දැන් රුසියාව එක්ක සාමසාකච්ඡා සඳහා කතා කරාම රුසියාවත් ඉතින් ඕන වෙලාවක තමන්ගේ ඉල්ලීම් හම්බෙනව නම් සාමසාකච්ඡා ප්‍රශ්නයක් නෑ. හැබැයි නේටෝ එකට එන්න බෑ. මොකද රුසියාව පැත්තෙන් සාධාරණයකුත් තියෙනවා. නේටෝ එකට යුක්‍රේනිය වගේ රටක් ගියාම නේටෝ හමුදා කඳවුරු බැඳගත්තොත් ඒක රුසියාවේ ආරක්ෂාවට තරදිනයක්. රුසියාව කවදාවත් ඒකට ඉඩ දෙන්නේ නැහැ. ඉතින් ඔය ඇත්තටම රුසියාව කිව්වෙත් යුක්‍රේනයෙන් නේටෝ හමුදාව ඉවත් කරන්න කියලානේ. කොහොමත් යුක්‍රේනය පෙරදිලා තිබුණේ අර පරාජය පමා වුණා පමණයි ඔය මේ ඇමරිකාවේ යම් උදව්වක් නිසා. අවසානයේකින් උනේ සෙලෙස්කි කියන්නේ රූකඩ ජනාධිපතිවරයෙක් හැටියට ඔහුට රටක් නැති වුණා. සහ රටේ ආදායම දැන් අර ණය වෙච්ච ඩොලර් මිලියන 350ක මුදල ඇමරිකාව මේ වෙනකොට ඉල්ලනවා. ඒකට දෙන්න වෙන්නේ ඒ රටේ තියෙන ට්‍රම්ප් කියන්නේ ණය තියාගන්නේ නැහැ. අනිවාර්යෙන් ඒවා අය කර ගන්නවා ඔහු. තාම මේ වටින ඛනිජ සම්පත් තියෙන රටක් යුක්‍රේනය. ඒ සියල්ල දෙන්න වෙනවා ඩොලර් මිලියන 500ක පමණ. ඒ ඔක්කොම දෙන්න වෙනවා. සාර යුද්ධයෙන් විනාශ වෙච්ච ඒ කොටසත් රුසියාවට දෙන්න වෙනවා. ඉතින් මේ වෙනකොට ලෝකේ දේශපාලනයේ තත්ත්වයක රූකඩයක් ජනාධිපති කෙනෙක් වුණොත් වෙච්ච දේ ඒ රටට අවසානයේ කියන්නේ මේ මහා විනාශයක් අත් වෙලා ඒ රටේ ජනතාවට යන එන මං නැති වුණා. ඉතින් අපි දන්නේ නැහැ ලෝක දේශපාලනයේ හෙට මොන විදියකට කරකැවිද කියලා. නමුත් ඕක ඇතුලේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේ හොඳ පෞරුෂවත් රාජ්‍ය නායකයෙක් එක්ක යන ගමන තමයි ඕනම රටක සහ විශේෂයෙන්ම මේ යම්කිසි රටක් විසින් අවුලවන දේවල් වලදී රටක් තමන්ගේ අනන්‍යතාවය රැකගෙන පවත්වාගෙන යෑම ගැන හොඳ පණිවිඩයක් දෙනවා මං හිතන්නේ යුක්‍රේන රුසියා යුද්ධය හරහා ඇමරිකාව විසින්. ඒක අනෙක් පැත්තෙන් අරගලයට ආදේශ කරනවා විමල් වීරවංශ කඳවුර සහ ඒ බොහෝ දෙනෙක් අපේ ලංකාවේ කතාන්දරේ ඇමරිකාව විසින් මෙහෙව්වා. එහෙම හැබැයි ඉතින් එහෙමයි කියලා ඉතින් රට වැටුනේ නැහැ. වැටිච්ච රටක තමයි මිනිස්සු අරගල කරේ. ඔව් අරගලය කිව්වහම මම පොඩි දෙයක්ත් සඳහන් කරන්න ඕනේ මේ ලංකාවේ සිද්ධ වෙච්ච මේ පරිභෝජනවාදී අරගලය. මම ඒක ඒ විදිහට ගන්නෙ. පරිභෝජන වාදී දේවල් හිගය නිසා හටගත් අරගලයේ අදාළ දින සිහිපත් කිරීම සඳහා යලිත් මේ ඒක සමරුවක් පවත්වන්න සූදානමින් ඉන්නවලු යම් කිසි කොටසක් මේ අරගලයේ ඡායාවන් නැවත ගේන්න කවුද උත්සාහ ගන්න කියන එක සම්බන්ධයෙන් හොයලා බලන්න වෙනවා මේ වර්තමාන ආණ්ඩුවට. මොකද ගිනි පුළඟු කොහේ සැඟවිලා තියෙනවද කියලා අපි දන්නේ නැහැ. ඒව නැවත අවුලවන්න ඕන තරම් පිරිස ඉන්නවා. මොකද අරගලයේ නායකයෝ අන්තිමට ගිහිල්ලා නතර වුණේ කොතනද කියලා බොහෝ අය දන්නවා. ඒ නතර වෙච්ච තැන්වල ඉඳලා මේව නැවත අවුලවන්න සූදානමින් ඉන්නවා කියලත් අපි දන්නවා. එතකොට ඒ සම්බන්ධයෙන් වඩා හොඳ අධීක්ෂණයක් මේ ආණ්ඩුවට තිබිය යුතුයි. ආණ්ඩුවට දැන් සෑහෙන්න අභියෝග තමයි ඇවිත් තියෙන්නේ. ඒ හින්දා මේ ඥානසාර හාමුදුරන්ගේ අභියෝගයට වඩා අභියෝග ඉස්සරහට තියෙනවා. ඒ සම්බන්ධයෙන් කටයුතු කරයි කියලා අපි හිතනවා. මොකද හැමදාම අපිට අපේ ප්‍රේක්ෂකයෝ බනිනවා මේ ආණ්ඩුවට බනිනවා කියලා. නමුත් මේවා ආණ්ඩුවට බනිනවා නෙමෙයි. ඇත්තටම මේ ආණ්ඩුවට යම් යම් පණිවිඩ අපි දෙන්නේ. ඒවා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න. හොඳයි. එමනම් ගිහින් එමු. ගිහින් එන්න.